ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමදෙනාටම. ඉතින් ඔයාලා දන්නවද මේ අවුරුද්ද වගා කරන අපි හැමෝටම ලස්සන අවුරුද්දක්. අපි පොළොවේ යට කරන හැම බීජයකින්ම නිරෝගිමත් පුංචි පැල පොළොවෙන් උඩට මතුවෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ අවුරුද්දේ අපේ වගාවන් වලට පුංචි කෘමීගෙන් හානි ඒ වගේම ලෙඩ රෝග මේ අවුරුද්දේ එන එකක් නෑ. එහෙම ආවත් බය වෙන්න එපා. ඔයාලා ඒ හැම දෙයකටම සූදානමින් ඉන්න. මේ අවුරුද්ද පටන් ගද්දිම ප්‍රාර්ථනා කරන්න කිසිම වගා බිමකට දශමයකින්වත් ස්වභාවික අනතුරු සිද්ධ වෙන්න එපා කියලා. ඉතින් 2026 අවුරුද්දේ මහන්සි වෙන්න. සතුටින් වගා කරන්න. ඔයාව ආර්ථික පැත්තෙනුත් මානසික පැත්තෙනුත් ගොඩාක් උඩට අරගෙන එන්න ඔයාගේ වගාවට පුළුවන් වේවි. ඉතින් 2026 අවුරුද්දේ මම මුලින්ම අරගෙන ආවේ වගා කරන සහ වගා කරන ආසාවෙන් ඉන්න අයට සතුට හිතෙන වීඩියෝ එකක්. ඒ වගේම උනන්දුව ආසාව ඇතිවෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ ආරම්භයේ පටන්ම ඔයාලට දකින්න ලැබුණේ මගේ ගෙවත්ත. ඉතින් මම මේ ගෙවත්තේ විවිධාකාර පලා වර්ග, එළවලු වර්ග, භෝග වර්ග වගා කරලා තියෙනවා. මීට අමතරව පළතුරු සහ මල් වර්ගත් වගා කරලා තියෙනවා. නමුත් ඒ දේවල් මම මේ වීඩියෝ එකට ඇතුළත් කරේ නැහැ. ඒවා වෙන දවසක අරගෙන එන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක නරඹද්දි ඔයාලට ලොකු මොටිවේෂන් එකක් දැනෙන්න පටන් ගනීවි. අපේ ගෙවත්තටත් වට්ටක්ක වෙලා, කැකිරි වෙලා, ගොටු කොළ ටිකක්, බණ්ඩක්ක ගහක්, තක්කාලි ගහක්, බටුව ගහක් එකතු කර ගත්තා නම් මොනතරම් වටිනවද කියලා ඔයාලට දැනෙන්න පටන් ගන්නේවි. ඒ වගේම මල් වගේම මේ පළතුරු, එළවලු, පලා වර්ග හිටවද්දිත් ඔයාගේ මනසට ලොකු සුවයක් දැනෙන්න පටන් ගනීවි. ඒවැ පළදාව දකිද්දි දිනෙන් දින ඒ පුංචි ගස් ලොකු වෙද්දි ඔයාලට ලොකු සතුටක් දැනෙන්න පටන් ගනීවි. වෙළඳ පොලෙන් එළවලු, පළතුරු, පලා වර්ග මිලදී ගන්න යන වියදම ඔයාලට ඉතුරු කරගන්න අවස්ථාවක් මේක. ඒ වගේම තමයි අපි වෙළඳ පොලෙන් මිලදී ගන්න බොහෝමයක් එළවලු, පළතුරු, පලා වර්ග කල් තබා ගන්න, පැහැය ආරක්ෂා කරගන්න, කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න බෙහෙත් වර්ග, කෘමිනාශක වර්ග, එතකොට විවිධ රසායනික වර්ග දේවල් එකතු කරගන්න. අපේ ශරීරයට මේ දේවල් අහිත කරයි. ඒ නිසා ඔයාගේ ගෙවත්තෙන්ම මේ දේවල් හොයා ගන්නව නම් දරුවන්ට, ඔයාගේ ආදරණීයන්ට, ඔයාට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර වේලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා හැමෝම නිරෝගී වෙනවා. තවමත් ඔයාලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා නැත්නම් හුඟක් ආදරෙන් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම අලුතින් දාන වගා වීඩියෝ, කලින් දාපු වගා වීඩියෝ නරඹලා ඔයාලගේ ගෙවත්තට එක ගොටු කොළ වැලක්, පුංචි කැකිරි වැලක්, බණ්ඩක්ක ගහක්, ඒ වගේ මොනවා හරි පුංචි එළවලු වර්ග, පළතුරු වර්ග, මල් වර්ග එකතු කරගන්න මම යෝජනා කරනවා. ඒ වගේම ඔයාලට දැනගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාලට මොනවා හරි බීජ වර්ග අවශ්‍ය නම් ඒකත් මට කමෙන්ට් කරන්න. ඔයාලගේ ඇඩ්‍රස් එක මගේ පේජ් එකට මැසේජ් එකක් විදිහට එවන්න. මා ළඟ බීජ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ බීජ ලබා දෙන්න මම කටයුතු කරනවා. ඉතින් ගෙවතු වගාව කියන්නේ ඇත්තටම හොඳ විනෝදාංශයක්. මනස රිලැක්ස් කරන දෙයක්. අපිව සතුටින් තියෙන දෙයක්. අපිට යහපතක් ගෙන දෙන දෙයක්. ඔයා ගෙවතු වගාවට ආස, නමුත් තාම ගෙවතු වගාව පටන් ගත්තේ නැති කෙනෙක් නම් මේ අවුරුද්දේ මුලම ඒකට අවස්ථාව තියෙනවා. ඉතින් මේ මුලම ජනවාරි මාසෙම ඔයා කොහොම හරි ඒ දේ ඉෂ්ට කරගන්න.
ඉතින් ඔයා ජර්නල් ලියන කෙනෙක් නම් මේ දේවල් ඔයාගේ ජර්නල් එකටත් ඇතුළත් කරන්න මතක් කරන ගමන් අදට මං ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.